අපේ මහත්තයා ගිහි ජීවිතයක් ගත කළාට මම එදත් සිහිපත් කළා වගේ සිවුර විතරයි අඩු. ඔබතුමා අපට දුන්න දර්ශනය, ඔබතුමා අපට දුන්න දැක්ම, ලෞතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ ඔබතුමා අපට දුන්නේ හදවතට කාවදින විදිහට. එදා බුදුහාමුදුරුවෝ වැඩ හිටියනම් මොන තරම් ලස්සනට මේ දේ දේශනා කරන්න ඇද්ද කියලා මගේ පුංචි හිතට දැනිච්ච දේ. ඔබතුමා උගතෙක්, වියතෙක්, බහුශ්‍රතෙක් වගේම තව කෙනෙකුට ධර්මයේ පහදලා දෙන්න පුළුවන් තීක්ෂණ බුද්ධියක් තියෙන උගත් පඬිරුවණක්. ඔවගේ පඬිරුවන් වෙන්න ඇති එදා ඕල්කට්තුමා වගේ අය, අනගාരിക ධර්මපාලතුමා වගේ අය අපි සියසින් දැකලා නැහැ. ග්‍රන්ථ පරිශීලනය කළා විතරයි. ඉතින් මම නම් මගේ ජීවිතේ දැක්ක නිහතමානී මහා සංඝරත්නයට පුදුමාකාර ගරුත්වයක් තියෙන සම්බුද්ධ දේශනාව නිවරදිව මේ ලෝකයට දායාද කරන පින්වත් මහත්මයෙක්. ඉතින් ඔබතුමාට බොහොම පිං අපි වෙනුවෙන් කරපු කාර්යය. මම ඔය ධර්මානුශාසනාව ඇතුලේ ඔබතුමා කියපු බෞද්ධ කොඩියේ විස්තර ටික පවා අවංකවම අපේ මහත්තයා මම මිනිස්සුන්ට කියා දුන්නා. භාවනා ටික කියා දුන්නා. මම හෝරාවකට ආසන්න කාලයක් තුළ අපේ මහත්තයා දේශනාවේ ඇතුළත් වෙච්ච සියලු කාරණා අන්තර්ගත කරන්න බැරි වුණත් සියල්ල කිව්වා. මිනිස්සුන්ගේ ඇස්වලට කඳුළු ආවා. ඒ සියලු පිං ඔබතුමා මේ ලෝකයට දායාද කරපු මා දෙමාපියන්ට ඔබතුමාගේ සාංසාරික පාද පරිචාරිකාව යන පින්වත් බිරිඳ දූපුතුන් ඇතුළු සැමටම අනුමෝදන් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම බණ අහන්න ආපු හැමෝටම ලස්සන කෘතගුණ වේදී ධර්ම දානමේ පුංචි තිලිනයකුත් දුන්නා. මම අපේ මහත්තයාටත් ඒක ෆොටෝ එකක් එවන්නම්. ඉතින් අපේ මහත්තයාට ಜಾතිත් පිං. ඔබතුමා මට මොකද ගිනුම් අංකේ වන්න කිව්වා. මම එව්වේ නෑ. මොකද ඔබතුමාගෙන් මට ලද මේ ප්‍රඥා මහිමේ නිසා දසදහසක් සක්වල මිනිස්සුන්ට ඒ මහා ආලෝකයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට මම ගරු කරනවා, තාත්තෙක්ට වගේ ගරු කරනවා. බොහෝම පිං සම්බුද්ධ ශාසනය රකින්න ඔබතුමා ගත්ත ව්‍යායාමයට මහන්සියට ඔබතුමාව අපට සම්බන්ධ කරලා දුන්න මේ කන්තලේ විජිත වංශාභිධාන පඬිත හාමුදුරුවන් වහන්සේට අනෙක් ස්වාමින් වහන්සේලාට අනේක වාරයක් මේ පිං අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. දිගා